ගොඩක් අය හිතන විදිහම නෙමෙයි සමහර කාරණා. දැන් අපි ගත්තොත් එහෙම අපිට හිතෙන්නේ මේ නිරේට යන එක භයානකයි. එහෙම තමයි අපිට හිතෙන්නේ නිරේ කතාව වුණා. නමුත් ඔබ දන්නවාද අසඤ්ඤතල හිරවීම ඊටත් වැඩිය භයානකයි. මොකද අසඤ්ඤතල හිරවනොත් කල්ප 80000 නේද? කල්ප 60000 කතා කරන්නේ. එතකොට දින නියමයක් නැහැ. නැවතත් උපදින. නමුත් අතරම නිරේට ගියාම එච්චර කාලයක් නැහැ. කල්ප 80000 60000 කතා කරන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා ඊටත් වැඩිය භයානකයි කියලා. එහෙනම් අසඤ්ඤතලයට යනවා. ඒ කියන්නේ හුස්ම නොදැන ස්වභාවයට ගිහිල්ලා ඔය අතරම හිර වෙන එක. අසඤ්ඤතලයේ හිර වෙන එක අතිශයින් භයානකයි. මොකද දෙව්දත් නිරේ ඇවිල්ලා පස්සේ බුදු වුණත් අර අසඤ්ඤතලයට ගිය කෙනාට නැවත එයිමක් නැහැ ඊට. අතරක කල්ප 80000 කියන්නේ නේද? අපි ශුන්‍ය කල්ප 7ක් ගැන කතා කරනවා. ඒ ශුන්‍ය කල්ප 7ක් ගිහිල්ලත් අතරම නැවතත් බුදු කෙනෙක් පහළ වෙන එකක් ගැන කතා කරනවා. ඒත් කල්ප 80000 අපිට එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කල්ප 7කින් පස්සෙවත් යාට සැනසීමක් නේද? අද මේ කතාවේ තවත් මේ පැත්ත කතාව බැලුවොත් එම වෙන පැත්තක් ආරස පැහැදිලි කරන්න. අභිඥා පැත්තකින්. ඒ කියන්නේ අපි දැන් ওই කතා කරන කල්ප 80000 කල්ප 60000 ඒ අතරම මේ පෙන්නන්නේ අතරම මේ කම්පනයක් වුණොත් කියන හැබැයි ඒ තරම් දින නියමයක් නැති කතාවක් පෙන්නන්නේ මේ නැවත සකස් වෙන කතාවේ. හැබැයි අපි මේ කතා කරන දැන් සාමාන්‍යයෙන් බුදු කෙනෙක් පහළ වෙනවා කියනකොට අපි ශුන්‍ය කල්ප 7ක් කියලා කතා කරනකොට මේ ගොඩක් හතේව කතා කරනවා. මේ හතේව කතා කරනකොට ගොඩක් වෙලාවට මේක තේරුම් ගන්න ඕනේ. මේක වෙනස්ම පරයයක් තියෙනවා අපිට පැහැදිලි කරන්න. එතකොට අර සත්ත්වසූරියෝගම සූත්‍රය කිව්වා වගේ මේ ලෝක කතාව කියනකොට චිත්තේන නියති ලෝකේ ගැන අපි කතා කරනකොට මේ හැම කතාවක්ම මේ කම්පණයකයි තියෙන්නේ. කල්ප 80000ම එක කම්පණයක කතාවක තියෙනවා. එන්න මේකත් ඇත්තටම සුවිශේෂී තරම්. ඒ කියන්නේ මේ කම්පණය සකස් වුණොත් කල්ප 80000ම මෙතන මේ ක්ෂණේ තියෙනවා. මේක හරි අකාලික දහම තුල කල්ප 80000ක් අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි මිත්‍යා දෘෂ්ටික භූමිය තමයි මේ කල්ප 80000 අපි කතා කරන්නේ. ඒතකොට ආර්ය භූමියේ මේ ක්ෂණේ කල්ප 80000 මේ ක්ෂණේ කියන්නේ ආර්ය භූමියේ මේ මොහොතේ මේ සිතත් ඇත්ත නෙමෙයි කියලා දකින්න තන අකාලිකයි කියනකොට කල්ප 80000ම අකාලික වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ මේ සිත සත්‍ය දැකලා මේ දෙනකොට ආයි කම්පණයකට හේතු නැහැ. අකම්පිත ස්වභාවයට එනවා. ඒතකොට මේ අකම්පිතය කියනකොට කල්ප 80000ක් අපිට හම්බෙන්නේ නැහැ. මේ කතාව තේරෙනවද? මේ මොහොතේ මේ සිත්තේ කල්ප 80000ම තියෙනවා කියන එක. තාම ගැඹුරු පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි අත්‍තරම බැලුවොත් දැන් අපි කියන ශුන්‍ය කල්ප 7ක් ගැන. එතකොට දැන් නේද? අපි කියනවා මේ භද්‍ර කල්පය කියලා නේද? ඊට පස්සේ කියනවා නේ මෛත්‍රී බුදු පහල වෙනවා. දැන් මේ කතාවේ ඔබ දන්නවා මේ මොහොතේ ආර්ය භූමියේ මේ මොහොතේ මේ සිතේ නේද? මේ සිතේ ඇත්තටම මේ නිවන් දකින්නවා. මේ සිතේ දෙයක් නැත්තර නිවන තියෙනවා. ඒකට අනන්තය දක්වාන එකම ස්වභාවය තියෙන එක මහා මෛත්‍රිය කියලා දන්නවා. මෛත්‍රී බුදු දක නිවන් දකින්නෙත් මේ මොහොතේම කියලා දන්නවා. එහෙනම් මේ ශුන්‍ය කල්ප 7ක් ගැන කියන්නේ ඇයි? මේකට හේතුව මෙන්න මේකයි. ඔබ දන්නවා බුදුන් වහන්සේ බාවාරි සූත්‍රයේ බාවාරි බ්‍රහ්මණයට කියනවා මේ හිස් මුදුන අත් කඩකට පැලෙනවා කියලා කරන සාපයක් ගැන. එතනදී බුදුන් වහන්සේ කියනවා හිස් මුදුන අවිද්‍යාවේ අත් කඩකට පැලෙනවා කියන්නේ සප්ත බොජ්ජංග වැඩෙනවා කියන එක. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙනවා මේ නිවන් දකින්නකොට මේ බොජ්ජංග වැඩෙනකොට. බොජ්ජංග කියන්නේ මේ අරමුණ දෙයක් නැති බව දකින්න ආකාරය. උතර සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්ස සමාධි උපේක්ඛා කියන්නේ මේ අරමුණ දෙයක් වන ආකාරය දකින්න එක. ඒකට ඒ ක්‍රමවේදය පෙන්වන්නේ. ඒකට ශුන්‍ය කල්ප කියලා කියන්නේත් මෙන්න මේ අකාලික ධර්ම තුල ආර්ය භූමිය පැහැදිලි කරනකොට මිත්‍යා දෘෂ්ටියේ කල්ප 80000 වුණාට ආර්ය භූමියේ ශුන්‍ය කල්ප 7 කියන්නේ මේ බොජ්ජංග වැඩෙන්න තියෙන කාලේ. එහෙම නැත්නම් අපි කියනවනේ අපි දන්නවා සාමාන්‍ය සෝතාපන්න කෙනා 7 වතාවක් උපදින කතාව. ඒතර එතනත් මේ මොහොතේ මේ සිතේ අකාලික ධර්ම තුල අත්‍තරම සිතුවිලි 7ක්. ඒ කියන්නේ ඔය සකස් වෙන ආකාරය තමයි පෙන්නන්නේ. ඒකත් බොහොම පරිස්සමෙන් ගන්න බොජ්ජංග වැඩෙනවා කියන තැනේදී සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්සවදු උපේක්ඛා කියන මේ සිත් පරම්පරා ඒ කියන්නේ සිත් මේ සිත සකස් වෙන ආකාරය දකින්න ආකාරයක් විතර තියෙන්නේ ඒ සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්සවදු සමාධි උපේක්ඛා කියනවා කියනවා. එතකොට අත්තටම කිව්වොත් මේ හතේ කතාව ගොඩක් වෙලාවට තියෙන මේ අකාලික ධර්ම තුල මේ මොහොතේ මේ සෝතාපන්න කියන්නේ බාහිර ඇත්තක් වෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න සෝවාන් මාර්ග ඵල. එතකොට හැමතිස්සෙම එනවා අපිට 8ක් එනවා. ඒ කියන්නේ මාර්ග 34යි ඵල 34යි. මේවා ලෝකෝත්තර භූමිය අපි කතා කරන්නේ. එතකොට අරහත්ත්වයට පත් වෙන්න කලින් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ.
ඒකට අනාගාමි අර සකදාගාමි මාර්ගඵල. ඒකට අනාගාමි මාර්ගඵල. ආයි අරහත් මාර්ග ඵලය අපිට ගන්න බෑ. මොකද ඵලය එතන සිතක් කියලා ගන්න බෑ. එතනින් නිදිලා. එතකොට හැමතිස්සෙම මෙතන හතකට තමයි එන්නේ. ආත්ම හතක්. දැන් මේ මොහොතේ සෝතාපන්නයි කියමු. ඒක තව හතයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න කෙනා හත තවයි තව ඉතුරු. එකක් හම්බෙලා ඉවරයි. මාර්ග ලෝකෝත්තර එක සිතක් පහළ ඉවරයි. තව සිත හතකින් අරහතටපත් වෙනවා. ඒකයි මේ කතාව හත තවත් උපදිනවා කියන්නේ සෝතාපන්න කෙනා. දැන් මේකේ අතරගොත් දැන් මෙතනදී ශුන්‍යකල්ප කතා කියන්නේ දැන් අතරගොත් එහෙම ඊගාවට මොකද්ද භද්‍රකාලයේ බුද්ධ භාවය ඒ කියන්නේ බුදුසිත පහළ වෙනවා. ඒතර ඊට කලින් සිත නෙමෙයි මේ බුදුසිත පහළ වෙනවා. ඒතර ශුන්‍යකල්ප හතකින් පස්සේ නැවත භද්‍රකාලයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ හේතුව මෙතනක් තියෙනවා. මේ හතේ කතාව හැමතිස්සෙම තියෙන්නේ මේ ආර්ය භූමියේදී අපිට හමු වෙනවා. මේ හතේ කතාව හැමතිස්සෙම තියෙන්නේ සිත් පරම්පරා හතක් ගැනයි. ඒ කියන්නේ බාහිරත් නෙමෙයි සිතත් ඇත්ත නෙමෙයි. එතකොට ක්‍රියාවලියක් විතරයි. එතකොට අර සකදාගාමි භූමිය. එතකොට අපිට අනාගාමි භූමිය හමු වෙනවා. ඊට පස්සේ අරහත් වෙනවා. ඉතින් මේක සිලබස් එකක් විදිහට මෙහෙම දැනුම පස්සේ කියලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව දක්වන දහමක්, සාන්දිටික ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක අකාලික දහමක්. මේ මොහොතේ මේ සිත අර තුන් කාලයෙන් මිදෙන කතාවක් අපිට හම්බ වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ මහා ගාම්භීර ධර්මයක් තියෙනවා සැඟවිලා. අපි පොඩ තමයි මේ ගාම්භීර කොටස් ටික එළියට දෙන්නේ. මොකද මේක එකපාරටම සමාජයට දරා ගන්න බැරි වෙනවා. මේ විශාල පරාසයක් තියෙනවා කියන්නේ. විශාල මේ වගේ. මොකද අපි සිලබස් වල සමහරට මේ පේන දේ අත්තර බලනකොට අපි හිතන දේ නෙමෙයි. ඊට වැඩිය මහා ගැඹුරු ඒ වගේම ප්‍රායෝගික පැත්තෙන් අත්දැකීම ලැබෙන කතාවක් තමයි හම්බෙන්නේ. ඒකට සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි. දැන් ගොඩක් වෙලාවට අනිත් ආගම් වල අපි ගමුකෝ. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකයේ නේද ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු වගේ විවිධාකාර ආගම් කොටස් තියෙනවා. ඒතකොට මේ මිනිස්සුත් නේද හොඳ ලෝකයක් නරක ලෝකයක් ගැන හිතනවා. මේ මිනිස්සු ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ. සතා සිපා වගේම තමයි. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ රැකෙන තැන හොඳයි නරකයි කියලා අන්ත දෙක ඔය මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කියලා අරගෙන. ඇත්තටම ඒනට බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරන්නේ ওই කතාව නෙමෙයි. බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරන්නේ මේ භවයේ යන එකක්වත් එහෙම භවයේ යන්න එහෙම එකක් නෙමෙයි. මේ මොහොතේ මේ සිත හැදෙනට දැකලා මේ සිතේ සත්‍ය දැකලා මෙතන එක තමයි ඇත්තටම බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරන්නේ. එතකොට එතනදී සම්මා දිට්ඨිය කියලා ඇත්තටම කතා කරන්නේ සත්‍ය දකින්න එකයි සත්‍ය ඥානයයි. එතකොට ඒ සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය ඥානය කියලා ගන්නකොට මේ ලෝකයේ ඇත්ත කියලා උනට අපිට ඒක ඇත්ත වෙන්නේ නැහැ. මේ ලෝකයේ සත්‍ය දකිනවා නම් ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා දකින තැනයි අන්න ආර්ය සම්මා දිට්ඨිය කියලා අපි කතා කරන්නේ. ඉතින් මේක ගොඩාක් වැදගත්. අත්‍තරම ඉද බික්කු මේ ශාසනයේ බික්කු ඉන්නේ කොතනද කියලා තමයි. මේ ශාසනයේ නම් ඔබ ඉන්නේ ඔබ බෞද්ධයෙක් නම් ඔබ කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? ලෝකයේ ඇත්ත කරගත්ත තැන ඔබ බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා දක්වන ඔබ ඇත්තටම බෞද්ධ භාවයට පත් වෙනවා. ඉතින් එතනයි මේ මොහොතේම අර අජ්ජෝසත් පිටති ආරූපේ නන්දි කතුපාදනම් බව කෙනෙක්. අපි නිතරම කියන එකක්. අරමුණ දෙයක් කරගත්තොත් එතරම් භාවයේ සකස් වෙනවා කියන්නේ. එතරම් අපිට එන ලෝකයේ අර්ථ වෙලා ගිනි ගන්නවා. එතන අපිට සසරයි තියෙන්නේ. එතන මිත්‍යාදෘෂ්ටිය. මේ ලෝකයේ මේ මොහොතේ දෙයක් නැති බව දකිනකොට මේ ඇත්ත දකිනකොට දෙයක් වෙන්නේ. ඒකට අපි උන් සසරේ ඉන්නේ. ඒක තමයි ආයතනාව කියන්නේ. ඉතින් හැමෝටම වැදගත් වෙනවා මේ කතාව ඉතින් හඳුනා ගන්න. හොඳයි අපි අවස්ථාව දෙමු.